පාඩම් කරනවා අමතකයි වගේ දැනෙනවා කතාවක් කියවනේ. ඒකට හේතුව මෙහෙම එකක්. අපි මතකය කියලා කියන්නේ හරියන්නේ අර ගබඩාවක් වගේ එකක්. අපි නේ හිතන්න ලොකු ගබඩාවක් තියෙනවා. ඒ ගබඩාව ඇතුලේ තියෙන සමහර දේවල්, ඒ කියන්නේ එක්කිනෙකට වෙනස් සෑහෙන ප්‍රමාණයක් දේවල් තියෙනවා. ගබඩාවට ඒක පොඩි, ඔයාට ඒක ලොකුයි. ඔයාට දැන් හිතන ඒක ඇතුලේ තියෙනවද දන්නේ ගිහිල්ලා බලනකොට තියෙනවා. අම්මට සිරි. අපි බලන අපිට දැන් මතක් වෙන හાર્ඩ් ඩ්‍රයිව් කියලා දන්නවා. හાર્ඩ් ඩ්‍රයිව් මිටි තියෙනවද? මේ වගේ මතකයි. ගිහිල්ලා බැලුවම සෑහෙන්න මිටි තියෙනවා. අපි යන්න ඕනේ දෙන්න. අපි පාඩම් කරන්නේ අපේ මෙමරි එක තැන්වල තමයි තැම්පත් වෙන්නේ. ඒතකොට අපි එකපාරට හිතුවොත් එහෙනම් අපිට SFT වල මොනවද මතක අර පාඩේ මොනවද මතක කියලා අපිට එකපාරට ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අදාළ තැනට ගිහිල්ලා අපි ඒක හිතුවොත්, ඒ කියන්නේ හිතන්නකෝ පාඩමේ මොකක් හරි සෛලවල සුද්ධ ජීවීන්ගේ ශෝෂණ විවිධත්වය කියලා තමයි. එතෙන්ට ගිහිල්ලා සුද්ධ ජීවීන් ශෝෂණ විවිධත්වය ඉගෙන ගත්තේ මෙතන. මේ කැලේ. ඒකට දාලා අපි ඇස්කල් කියලා උදාහරණයක් කතා කරා. එතකොට මම දැන් අද කරපු පාඩම මතකයිද වලට මතක නෑ වගේ. හැබැයි මම වාර කියනවා අධිතීක පරිවිච්ඡේද ආකාර තුනක් තිබ්බ ටර්ෆිනොයිඩ් හා සගන්ධ තෙල්, ෆීනෝල් සහ පොලිෆීනෝල්, ඇල්කලොයිඩ්. ඊට පස්සේ මතකද අපි ටර්ෆිනොයිඩ් යටතේ ඉගෙන ගත්ත රසිකැමෝ, කකුපැරෝප. එහෙම කිකේ මම අහනවා කකුපැරෝප කියන එකේ කා කියනවා. එතකොට මතක කා කිව්වස කරාඹු තෙල්නේ, කූ කිව්වේ කුරුඳු තෙල්නේ. එතකොට කරාඹු තෙල් වල තියෙන මොනවද කියලා හෙව්වොත් එහෙම මට අග්ගල කියනවා මෙච්චරයි කියලා. එහෙම කියනවා. ඒක ටග්ගල කියන්න පුළුවන්. මේ කුරුඳුවල තිබ්බේ මොනවද කියලා ශනික කියනවා. එහෙම වාට කියන්න පුළුවන්. ඒක එතෙන් වෙන්න. හැබැයි වාගේ එකපාරව හිතද්දී වර මතක් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඉතින් පේපර් ලියලා තමයි අර අපි මෙහෙමයි. එකපාර ලියද්දි මතක් වෙන්නේත් නැහැ. පේපර් ලියද්දි මතක් වෙන්නේත් නැහැ. එකපාර ලියද්දි මතක් වෙන්නේ නැහැ කියන එක, එකපාර හිතද්දි මතක් වෙන්නේ නැහැ කියන එක හදන්න බෑ. අපිට දැන් පොඩි විශ්වාසයක් හදා ගන්න පුළුවන්. අපේ ටූ ෂෝට් නෝට් එක ගාව නෑ අපිට ඔක්කොම මතක විශ්සුද ඕන එකක් කියන්න. කියන දේ හදා ගන්න පුළුවන්. අර පේපර් ලියද්දි මතක් වෙනවා කියන ඒ පුතා කියලා තියෙන අනිවාර්යෙන් ඔයා එක්ස්පීරියන්ස් එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙනවා පේපර් ලියලා. එහෙම එක්ස්පීරියන්ස් ගත්තලා මේ දන්නවා ඕනේ ලියන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ වගේ හිතේ විශ්වාසයක් තියෙනවා. හැබැයි එක්ස්පීරියන්ස් නැතිලා මේ පේපර් ලියනකොට ඔන්න ඔයාලට මතක් වෙන්නේ නැතු වෙන සමහර දේවල්. පාඩම් කරා සුපිරියට මතකයි පේපර් වල මතක නැහැ. ඒක තමයි පේපර් වල අපි හදාගන්නේ. මුල් කාලවල පේපර් වලට වෙලාව හැම මදින්නේ නැයි අපි මතක් කරන්න සෑහෙන වෙලාවක් ගන්නවා. අපි පාඩම කොහෙද හිටියේ මෙතන තිබ්බේ මේ කතාවක තියෙන මතක පස්සේ ලියන මේ හිත අපි පස්සේ ආ පුරුදු වෙනවා මෙමරි එක තැන් වලට වේගෙන් යනවා ෂෝට්කට් හදනවා ඒක ඇතුලේ. එහෙම තමයි පුරුදු කරන්නේ. හොඳේ පුරුද්ද හදා ගන්න ඕනේ.